දෛනික රාජකාරී වලට යන කාන්තාවන්ට ගොඩක් ගැලපෙනවා. ගොඩක් හොඳ සර්විස් එකක් තියෙනවා ඒකටම. ලොකු වියදමක් දරුවා ටැක්සි වලට. ගෙදර බඩු ටික අරගෙන එන්න මේ ඉස්සරහ හොඳටම ඉඩ තියෙනවා. දැන් ආරක්ෂාව අතින් ගොඩක් හොඳයි කියලා මට කියන්න පුළුවන්. ඇත්තට මේ කියන කිලෝමීටර් 100ක් යන්න පුළුවන් කියන කතාව ඇත්ත. නිසා මගේ අත්දැකීමෙන් කියන්නේ ඒක. දැන් බයිසිකලේ අරගෙන මාස 3කට වැඩි ආවෙලාවේ ඉඳලා ඉක්මනටම සර්විස් එක කරලා දුන්නා. ඇත්තටම මේ බයිසිකලේ ගන්නාව දවසෙත් එහෙමයි. පොඩි කාලයකින් ඔක්කොම වැඩ ටික ඉක්මනට කරලා දුන්නා. ගොඩක් හොඳ සර්විස් එකක් තියෙනවා ඇත්තටම. මේක ගන්න ඉස්සර මම ලොකු වියදමක් දරුවා ටැක්සි වලට. මගේ දරුවෝ දෙන්න එහෙට මෙහෙට ගෙන යන්න තියෙන නිසා පාසලට ක්ලාස් වලට වගේ. හැබැයි මේක ගත්තට පස්සේ මට ඒ වියදම සම්පූර්ණයෙන්ම ඉතුරු වුණා. මං දැන් බොහොම සතුටින් සහ ගුණ අපහසුතා මගහරවගෙන මේක යන්න තියෙන හැම ගමනකටම පාවිච්චි කරනවා මම. ටිකක් මගේ ජොබ් එක සහ දරුවන්ගේ වැඩ කටයුතු. ගෙදර බඩු ටික අරගෙන එන්න මේ ඉස්සරහ හොඳටම ඉඩ තියෙනවා. ඕනේ තරම් එළවලු, හාල් හැමදේම අරගත්තාම මෙතනින් තියාගත්තාම අර සේෆ්ටි එන්න පුළුවන්. ඉතින් අර ටැක්සි වලට ගෙවලා මාසෙක බඩු අරන් එන ඒක පවා මට ඉතුරු වෙලා තියෙනවා. මම ක්වාටර්ස් එකක තමයි ඉන්නේ. ඉතින් ඒ පැත්ත ටිකක් හොර සතුරන්ගේ කරදර වැඩි. ඉතින් ඒ නිසා අපි බැටරිය රැයට තියන්නේ. බැටරිය අරගෙන යනම ගලවලා අපේ ක්වාටර්ස් එකට ගිහිල්ලා charge කරගෙන ඇවිල්ලා උදේට ආය හයි කරගන්නවා. ඒක එහෙම එහාට මෙහාට ගෙන යාම හැකියාව තියෙනවා වගේම පොඩි කරන්ට් බිලක් තමයි යන්නේ. හැමදාම charge කරන්නෙත් නෑ. ගොඩක් වෙලාවට මම දවස් 2ක් 3කට වගේ තමයි charge කරන්නේ. ඇත්තට මේ කියන කිලෝමීටර් 100ක් යන්න පුළුවන් කියන කතාව ඇත්ත. මම සාමාන්‍ය කිලෝමීටරයකට අඩු දුරක් ගියාට මීටරේ පෙන්වන්නෙත් නැහැ එහෙම charge එක බැහැලා කියලා. මම මේක දැන් මේ මාස 3කට වැඩි කාලයක් ඇත්තටම පාවිච්චි කරන නිසා මගේ අත්දැකීමෙන් කියන්නේ ඒක. කාන්තාවක් හැටියට මගේ වෘත්තිය සඳහා මම වැඩිපුර සාරිය අඳින්නේ. ඉතින් සාරිය ඇඳලා මේක වාඩි වෙනකොටත් හරි පහසුයි. මොකද සමහර බයිසිකල් තියෙනවා සාරියක් ඇඳලා වාඩි වුණාම හරි අපහසුතාවයට පත් වෙනවා. මේ බයිසිකල් එහෙම එකක් නෑ. දෛනික රාජකාරී වලට යන කාන්තාවන්ට ගොඩක් ගැලපෙනවා. සහ ගොඩක් සේෆ්ටි. මේක හරි පොඩි ඉඩකින් යන්න පුළුවන්. හරි පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන්. එහෙම හරව ගන්න පුළුවන් එකක්. ඒ හින්දා මම හිතනවා මේ ගොඩක් කාන්තාවෝ මේ කැමති වෙයි මේ බයිසිකලෙට කියලා. මොකද මමත් එහෙම ගොඩක් ආසාවෙන් සහ ආදරෙන් පාවිච්චි කරනවා. ඒතර මම ගත්ත දවසේ ඉඳලා අද වෙනකම්ම හැම දවසක්ම ගෙව්වේ බයිසිකලෙත් එක්ක. මේ ආරක්ෂාව අතින් ගොඩක් හොඳයි කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම වියදම පළවෙනිම කාරණේ වියදමත් ගොඩක් අඩුයි. ඒ නිසා මම හිතන හැමෝටම මේ බයිසිකලේ පාවිච්චි කරනවා නම් හොඳයි කියලා. ඒක පාරිසරික වශයෙන් සහ මුදල් වශයෙන්